මේකට ගින් තියෙනවා. Hello. ඔක තරංග. එහෙ ඉන්නේ. කෝල් එක ගන්න. ඉන්නේ පොඩ්ඩක් ගන්න කෝල් එක. ඇතිනේ කුක්කු පිටි දෙන්න තාත්තිට. අය අඩුවෙන් දෙන්න එපා. හැඳි දෙකක්ම දාලා දෙන්න කියන්න. තාත්තට හැඳි දෙකක්ම දාලා අම්මට දෙන්න කියන්න. ඈ නැත්තම් අම්මා එක හැන්දයිනේ දාන්නේ. ඔව්. ආපස්සෙන්. නැතිද එහෙම? අම්මා තාත්තා ගැතිමුත් අල්ල ගන්න චුට්ටක්. අනේ එහෙමිට ආ මම කමිස් වෙන්න. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව සුබම සුබ දවසක් විතරක් වෙන්න එපා. දරුවන්ගේ ලෝකය එළිය කරන්න මේ අම්මට මේ අදින් පටන් ගන්න අලුත් ජීවිතය අද සිට මේ අම්මගේ ජීවිතේ වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ජීවිතය හැමදාමත්ම සාර්ථක වෙලා හෙට දිනය මේ අම්මා බලාපොරොත්තු නැතුව තිබුණු සතුට සමාදානය කියන එක මේ ජීවිතය ඇතුළට ලැබිලා මේ තාත්තා මේ ගන්නා ප්‍රතිකාර බොහොම හොඳින් මේ ශරීරයට පත්‍යං වෙලා මේ බොන කිරිපිටි ටිකෙන් තව තව ශක්තිය ලැබිලා මේ ගන්න ආහාර වලින් ශක්තිය ලැබිලා මේ රටේ ලෝකයේ ආදරය කරපු සියලු දෙනාගේම බලාපොරොත්තුව බොහොම ඉක්මනින් ඉෂ්ට වෙලා තාත්තට බොහොම ඉක්මනින් නැගිටින්න ලැබෙන්න කියලා අපි සියලු දෙනාම අද ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මේ සඳහා උදව්පදව් කරපු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය. ඒ වගේම තමයි රිපෝටර් දඹුල්ල නාලිකාව හරහා හැමදාමත් අපිට ආශිර්වාද කරන හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ තාත්තට සුවය පතපු කමෙන්ට් එකක් ලියලා හරි අපිත් එක්ක එකතු වෙලා මේ තාත්තා වෙනුවෙන් ආශිර්වාද කළ සියලු දෙනාටම සුබ වේවා ජය වේවා. රිපෝටර් දඹුල්ල නාලිකාව අද ඊටාම සතුටු විය හැකි කරුණු ගොන්නක් එක්ක තමයි අද අපි ඇවිත් ඉන්නේ නොච්චයාගම ප්‍රදේශයට. නොච්චයාගම ටිකක් මතක තියාගන්න බැරි නමක් නේද? මොකද? මේරි මවුන්ට්. මේරි මවුන්ට් කියන ගමට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. එහි බොහොම ආදරණීය යුවලක් පිළිබඳව රිපෝටර් දඹුල්ල නාලිකාව මීට පැය 24කට පමණ ප්‍රථම අපේ නාලිකාවේ ප්‍රදර්ශනය කළා. ඉතින් ඒ අවස්ථාවේ අම්මගේ කටින් කියුණා මට ජීවත් වෙන්න යම් මාර්ගයක් අවශ්‍යයි. ඒ මාර්ගයට මට ඕනේ මෙන්න මේවා. මෙන්න මේවා. ඒ වගේම තමයි තමන්ගේ ස්වාමියා අසරණ තත්ත්වයක ඉන්නවා. නොසිතපු ජීවිතේ නොසිතපු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච කවදාවත් කෙනෙකුට හතුරෙකුටවත් සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන සිදුවීමකට මේ දෙන්නට ජීවිතේ මුහුණ දෙන්න වුණා. කොහොම වුණත් හරි වාසනාවන්ත ආදරණීය තාත්තා කෙනෙක්, ආදරණීය අම්මා කෙනෙක්. මොකද ඒ මොන ගැටලුවාවත්, ඒ මොන ප්‍රශ්නාවක් අදත් එකාමෙන් අත්තල් බැඳගෙන සියලු එදා පටන් ගැම්මේදී දෙන්න එකතු වුණා හා සමානවම අදත් ජීවිතේ ඒ විදිහටම ජීවත් වෙනවා. ඒක මං හිතනවා මේ රටේ ලෝකේ අපි හැමෝටම බොහොම ආදර්ශමවත් යුග දිවියක්. මේ යුග දිවිය පිළිබඳව අපි තව මොහොතකින් කතා කරමු. ඒ කතා කරන අතරතුරේ අපි බොහොම සන්තෝෂෙන් ආපු ගමනක්. නමුත් අපිට මගතොට එනකොට හරි හිතට වේදනාකාරී දේවල් අහන්න ලැබුණා. අපිට දුරකථන ඇමතුමක් ආවා. මෙන්න මෙහෙමයි. කුමාර මහත්මයා පිළිබඳව මෙන්න මෙහෙම තවත් YouTube channel එකක මෙන්න මේ විදිහට පළ කරලා තියෙනවා. එහෙමයි කියලා. ඇත්තටම අපි මේ සතුටින් ආපු ගමනේදී යම් විදිහට හිතේ කොනක හරි අපෙත් හිත තැවුලක් ඇති වුණා. විශේෂයෙන්ම පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ කරපු වීඩියෝ එකකදී මොකද නාලිකාවක් විදිහට අපිට හැමතැනටම මේ නිවසට උනත් අපිට යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේක YouTube channel එකක් විතරයි.
මේක සමාජයේ ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන හැම ඕනෑ එපාකමක්ම අපිට ඉෂ්ට කරන්න පුළුවන් නාලිකාවක් නෙවෙයි. මේක මම විශේෂයෙන් කියන්න ඕනේ තවත් එක්තරා YouTube channel එකක් නෙවෙයි. අපි හැම වෙලෙම සත්‍යයත් එක්ක යන ගමනක් තියෙන්නේ. මොකද අපි හැමෝම ගොඩක් පව් කරපු මිනිස්සු. මොකද අපි දකිනවා මේ ජීවිතයේ මොනතරම් මිනිස්සු අසරණතාවයකට පත් වෙලා ඉන්නවද මේ නාලිකාව තුළ සිදු කරන්නේම ඒ අය වෙනුවෙන් යමක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එවන් මොහොතක මේ කුරුණෑගල ප්‍රදේශයේ කරපු වීඩියෝ එකක් හරහා තවත් YouTube නාලිකාවක් මොන පරමාර්ථයක් හේතු කොටගෙන අපිට කතා කරලා අපි කතා කරපුවා රෙකෝඩින් කරගෙන ඒවා එයාගේ channel එකේ දාලා අපිට යම් විදිහට මම හිතනවා අපිට අපහාසයකට ලක් කරන්න වෙන්න පුළුවන් නැත්නම් අපි උපහාසයකට ලක් කරන්න එහෙමත් නැත්නම් අපිව අසරණතාවයකටපත් කරන්න නැත්නම් අපි මේ යන ගමනට හරස් වෙන්න එහෙමත් නැත්නම් තවත් වෙන පරමාර්ථයක් තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපිට සුබ සිද්ධියක් තකා කරපු කටයුත්තක් නෙවෙයි වෙන්න ඇති. හැබැයි බොහොම සන්තෝෂෙන් කියන්න ඕනේ ඒ හිත් රිදවීම කොච්චර දුරට යන්න හම්බුනේ නැහැ. මම ඒ නාලිකාව අද තමයි දන්නේ. අද තමයි දැක්කේ. හැබැයි ඒකේ තියෙන කමෙන්ට් දැක්කහම අපිට හරි ආසයි මේ ගමන තව ඉස්සරහට යන්න ඕනේ කියන අපිට ධෛර්ය සම්පන්නකමක් අපිට ඇති වුණා. ඒ තමයි රිපෝටර් දඹුල්ල නාලිකාවට මට අපි හැමෝටම බොහොම විදියට ආශිර්වාද කරපු කමෙන්ට් ගොඩක් තමයි තියෙන්නේ. අපේ ගැන හරි විශ්වාසයෙන් කතා කරලා තිබුණා. අන්නේ විශ්වාසය තවත් හැම YouTube channel එකකටම ගන්න බෑ. ඒ තමයි අපි කරන දේ නිවැරදිව කළ යුතුයි. අපි කියන්නේ නැහැ කොයිම මොහොතකවත් අපි හරහා මේ එවන මුදල් අපි 100ක් එවුවොත් රුපියල් 100ම අපිට ගෙනත් දෙන්න විදිහක් නැහැ. මොකද අපි යන්න ඕනේ, අපි තෙල් ගහන්න ඕනේ, අපි කන්න ඕනේ. අපි මේ කරන්නේ ඇත්තටම අපේ පෞද්ගලික ජීවිතවල ගොඩක් දේවල් කැප කරලා තමයි මේ කටයුත්ත කරන්නේ. අද දිනේදී මේ ගමන එන්න ඊයේ දවස පුරාම මේ බඩුමුට්ටු ගන්න මේවට වෙහෙස මහන්සි වෙන්න ඕනේ. ඉතින් අපි කවදාවත් අනිත් තවත් කෙනෙක් විදිහට කරන්නේ නැහැ. ඇත්තටම අපි කියන්නේ අපිට මුදල් ලැබෙන අය අපි පිළිබඳව දන්නවා. අපි පිළිබඳව විශ්වාසයෙන් කතා කරනවා. අන්නේ විශ්වාසය පිළිබඳව අපිට හරිම සතුටුයි. හරිම ආඩම්බරයි. ඒ හැමෝම දන්නවා අපි කියලා තියෙන්නේ අපි මේ ඔබ එවන මුදල් වලින් තමයි අපිත් මේ නිවෙස් වලට ගිහිල්ලා මේ උදව්පදව් කරන්නේ. ඒ උදව්පදව් කරන අය අපිත් එක්ක ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා අපි කොයිම මොහොතකවත් අපේ නාලිකාව තුල කවමදාකවත් අපි දාන්නේ නැහැ අපේ ගිණුම් අංක විතරක්. අපි විශේෂයෙන්ම මේ අසරණ පවුල් වල අයගේ ගිණුම් අංක දුරකථන අංක අපි සටහන් කරනවා. ඒ සටහන් කරන්නේ මම පුන කියනවා අපිව සම්බන්ධ වෙන්න ඕනෙම නැහැ කියලා. ඉතින් අද දිනේදීත් කියන්නේ ඇත්තටම අපිව සම්බන්ධ විය යුතුම නැහැ. මොකද අපි ඒ අයගේ දුරකථන අංක ඒ සියලු දේවල් දානවා. ඒක මේ හදවතට එකගව මේ කරන මේ ක්‍රියාවක් අපි මේ පින්කමක්. මේ පින්කමත් එක්ක දහසක් දෙනා අපි නොසිතූ තරම් රිපෝටර් දඹුල්ලට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි රිපෝටර් දඹුල්ලට පෞද්ගලික උදව් කරන අපේම ආදරණීය පිරිස් අනන්ත අප්‍රමාණ මේ රට පුරා ලෝකේ පුරා ඉන්නවා. ඒ අය කතා කරලා සමහරුන්ට අපිට පෞද්ගලිකව මුදලක් දෙන්න බැරි වුණත් අපිට ආදරයේ සෙනෙහස කියන එක දෙනවා කතා කරලා. ඒක මං හිතනවා අපිට කඩේකට ගිහිල්ලා මිල කරන්න බැරි තරම් වටිනවා. ඉතින් ඒවා සමහර අයට බලාගෙන ඉන්න බැරි මොහොතක වෙන්න ඇති මේ විදිහට අපිට අපහසුතාවයට ලක් කරන්න යම් ක්‍රියාවන් කරන්නේ. ඉතින් කොයිම මොහොතකවත් අපි අපහසුතාවයට ලක් වෙන්නේ නැහැ. ඒවා කරන එකෙන් වෙන්නේ තවත් රිපෝටර් දඹුල්ල නාලිකාව කියන එක සමාජගත වීමක් විතරයි. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත මේ නාලිකාවට අපි පිළිබඳව සොයා බලා අපි කතා කරපු රෙකෝඩින් එයාය දාලා අපි මොන මොහොතකවත් කාගවත් හිත රිදවීමක් නැහැ. අපි සත්‍ය ඒ විදිහටම එලි කරන නාලිකාවක් විදිහට අද දිනේත් බොහොම බය නැතුව එඩිතරව හෙට දිනේත් තව ගමනක් යන්න අපි ඉස්සරහට අඩියක් තියෙන බව ප්‍රකාශ කරනවා. ඉතින් ඒ අතරතුරේ මතක් කරන්න ඕනේ අපි ආවේ ඒ කතාව කියන්න නම් නෙවෙයි. අපි ආවේ බොහොම ලස්සන ගමනක්, ලස්සන පවුලක් බලන්න, ආදරණීය පවුලක් බලන්න. ඉතින් මේ ආදරණීය පවුලට ආදරය සෙනෙහස එකතු කරන්න මාත් එක්ක එකතු වුණා. ආදරණීය අපේ පොලිස් නිලධාරීතුමා, ඒ තමයි ගල්නෑව පොලිසියේ. ඉතින් ආදරයෙන් ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සම්පත් මහත්මයා. ඒ වගේම සම්පත් මහත්මයාගේ ආදරණීය මිතුරන් දෙපළක් ඇවිල්ලා ඉන්නවා. බොහොම ස්තුතියි මේ සඳහා දායකත්වයේ ලබා දීලා මේ ඔවුන්ම ත්‍රිරෝද රථයක මේ ගමන එන්න අපිත් එක්ක පිටත් වුණා. ඉතින් බොහොම ස්තුතිවන්ත වුණා. අපිත් ගොඩක් දුර පයින් එන්න වුණා. වාහනේ එන්න බෑ. මේ එන මාර්ගය ඊටාම අපහසු මාර්ගයක්. ඉතින් එවන් මොහොතක මතක් කරන්න ඕනේ අද දිනය හරි ලස්සන දවසක් කරගන්න. විශේෂයෙන්ම බොහොම පින්වන්ත ආදරණීය මහත්මයෙක් කතා කරා. ඒ මහත්මයා කතා කරේ නිකන් නෙවෙයි හැම නිවසකටම
හැම ගෙදරකටම ඒ වගේම හැම පවුලකටම අපි කන්න බොන්න ටිකක් දීලා ඒ අයව එතනින් අවසන් කරනවාට වඩා හොඳ ඒ අයගේ අනාගතයට යමක් එකතු කරන්න ඕනේ. ඒ අනාගතයට යමක් එකතු කරන්න නම් ඒ අයට ගෙදරට ආර්ථිකයක් හදන්න ඕනේ. මේ තමා අපේ සහෝදරයා තමා මේ ගෙදර ආර්ථිකය හැදුවේ. මේ නිවසේ මුල රුක තමා මේ ඉන්නේ. නමුත් එතන කඩාගෙන වැටුනොත් ගහක් වුණත් මුදුන් මුල නැත්තම් ගහ විනාශ වෙනවා. හැබැයි ඒ විනාශ වෙන්න දෙන්නේ නැතුව මේ ආදරණීය මවගේ තියෙන ශක්තිය ධෛර්යය අපි දැක්කා කොච්චරද කියලා. උවමනාව කියන එක උපරිමේ දැක්කා. ඉතින් ඒක නිසා අපිට කැනඩාවේ ඉඳලා බොහොම ආදරණීය මහත්මියක් කතා කරනවා. මට නම ගම කියන්න නම් අවසර නැහැ. ඉතින් බොහොම ආදරයෙන් මේ වෙලාව අපි මතක් කරන්න ඕනේ. මේ අම්මගේ ධෛර්යය වෙනුවෙන් ඊටාම වටිනා ලොකු මුදලක් වේදම් කරලා ජුකි මැසිමක් අරන් දෙන්න අපිට මුදල් ලැබා තිබුණා. ඉතින් මං හිතන්නේ මේ මහත්මයා කරේ උතුම් පින්කමක්, කවදාවත් ජීවිතේ අමතක නොවන පින්කමක්. මේ අම්මා මේ මැෂින් එකෙන් මහලා හොයන හැම මුදලක් ගානෙම ජීවිතේ හැමදාම මතක් වෙනවා. මොකද මේ පවුල නඩත්තු කරගන්න, මේ පවුල හෙට දින එළිය කරගන්න, විශේෂයෙන්ම මේ දරුවන්ගේ අනාගතය හදාගන්න තමා මේ කැනඩාවේ සිට බොහොම ආදරණීය මහත්මයා අපිට කතා කරලා මේ උතුම් පින්කම සිද්ධ කරේ. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ලෝකේ ජය ගන්න මේ අම්මට මේ ධෛර්යයක් විදිහට දුන්නු මේ තෑග්ග පිළිබඳව අපි අනේක වාරයක් කැනඩාවේ බොහොම ආදරණීය මහත්මයා ඊයේ දිනේදී බොහොම සන්තෝෂයෙන් මාත් එක්ක දිගු වේලාවක් කතා කරා මේ පිළිබඳව අපි අරන් දෙන්න ඕනේ මේක කියලා. ඉතින් අපි වගකීමක් ඇතුව වගකීම් සහතිකයක් ඇතුව තමයි මේ අයට මේක දෙන්නේ. ඒ වගේම මේ මැෂින් එකේදී මැෂින් එක ලබා ගැනීමේදී මේ එන ප්‍රවාහන ගාස්තු සහ ඒ වගේම තමයි මේ සඳහා මේ සවිකර දෙන්න අපේ ආදරණීය සහෝදරයෙක් අරන් ආවා. ඔහුටත් ඒ සියලු වියහියදන් සම්පූර්ණම දරව්වේ මේ කැනඩාවේ බොහොම ආදරණීය මහත්මයා. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට තව පුළුවන් මේ අම්මා වෙනුවෙන් පාපිසි ටිකක් මහගන්න, රෙදිපිලි ටිකක් අරන් දෙන්න. ඒ වගේම තමයි මේවට අවශ්‍ය නූල් පන්දු ටික අරන් දෙන්න. ඒකටත් හැකියාවක් තියෙනවා ආදරණීය කැනඩාවේ මහත්මයා නිසා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කලේ අද දිනේදී උතුම් පින්කමක්. ඒ පින්කම ඇත්තටම ඔබේ පවුලේ සියලු දෙනාට, ඔබේ දූ දරුවන්ට හේතු වාසනා වෙන්න ඕනේ මේ කළපු සත්ක්‍රියාව. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ ආදරණීය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල සිට රිපෝටර් දඹුල්ල නාලිකාවත් එක්ක අද අපි මේ තැනට ආවනම් රිපෝටර් දඹුල්ල කියන නාලිකාව මෙච්චර ඉදිරියට අරන් එන්න බොහොම ශක්තියක් වෙච්ච, ධෛර්යයක් වෙච්ච අපේ මේ යාන වාහන අපිට අරන් දෙන්න උදව්පදව් කරලා මේ රිපෝටර් දඹුල්ල නාලිකාව ඉදිරියට අරන් ගිහිල්ලා මේ වගේ අද විශාල පිරිසක් එක්ක අද මුළු ලෝකෙම අපව දැනගන්න තැනට අරන් ගියපු රමණී වීරරත්න මහත්මිය, ඒ වගේම තමයි ශාමලී මහත්මිය අපි අද දිනේ ඉතාම ආදරෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. අපි යන හැම තැනකම අපිට උදව්පදව් කරනවා. ඒ වගේම තමයි මේ සමාජයේ වෙනුවෙන් යහපතක් කරන්න, ඒ අයගේ දෙපා ළඟට යන්න අපිට ශක්තියක් වෙලා ඉන්න ආදරණීය රමණී වීරරත්න මහත්මිය, ශාමලී මහත්මිය ඉතාම ආදරෙන් අද දිනේ මතක් කරනවා. මේ අය වෙනුවෙන් ධාන්‍ය ටිකක්, ඒ වගේම කිරිපිටි එකක් අරන් යන්න අපිට මුදල් එවලා තිබුණා. බොහොම උතුම් පින්කමක් සිද්ධ කරා. ඒ වගේම අපි බොහොම පිං ලබා දෙනවා තවත් මෙවැනි කාර්යය ඉස්සරහටත් කරගෙන යන්න. ඒ වගේම ඉතාලියේ සිට හිරුණී විශ්මිනී ආදරණීය මහත්මිය අපිට කතා කරා. දිගු කාලයක් තිස්සේ රිපෝටර් දඹුල්ලත් එක්ක එකතු වෙලා මේ දිනවලත් අපි ශිෂ්‍යාධාරත් ලබා දෙනවා හිරුණී මහත්මියත් එක්ක එකතු වෙලා. ඉතින් ඒ අතරතුරේ මේ ආදරණීය සහෝදරිය දැකලා මේ සිදු වෙලා තියෙන මේ දුක පිළිබඳව එතුමියගේ දුකක්සේ සලකලා කිව්වා මගේමුත් කුමාර මහත්තයා පුළුවන් නම් මොනවාරි අරන් යන්න කියලා. ඉතින් අපි තවත් එතුමිය ගානෙත් කිරිපිටිත් ඒ වගේම මේ බිත්තර ගන්නත් අපිට ආධාර උපකාර කරා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා හිරුණි මහත්මිය, ඔබ කරන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඒ වගේම අපිට කතා කරනවා රමණී දිසානායක මහත්මිය ලෙබනන් සිට හැමදාමත් වගේ අපිට ගොඩක් උදව්පදව් කරනවා අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා. ඉතින් මේ සහෝදරය වෙනුවෙන් අද දිනේදී අපිට මුදල් ලැබා තිබුණා. බොහොම පින්වත් ආදරණීය මහත්මියක්. අපි ප්‍රාර්ථනා කරන ඔබේ පවුලේ සියලු දෙනාට මේ පින් හේතු වාසනා වෙන්න කියලා. අද දිනේදී එතුමියත් මේ තවත් කිරිපිටි එකක් අරන් යන්නත්, ඒ වගේම තමයි මේ අම්මලාට වියලි ආහාර අරන් එන්නත් අපිට දායකත්වය ලබා දුන්නා. බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඇමරිකාවේ සිට අපිට නම කියන්න එපා කියන බොහොම ආදරණීය මහත්මියක් එකතු වෙලා ඉන්නවා. අපිත් එක්ක මම හිතනවා මේ මුල්ම වතාව නෙවෙයි, අවස්ථා කීපයකදී උදව්පදව් කරන්න අපිට හැකියාවක් ලැබුණා. බොහොම ආදරණීය මහත්මියක්. ඉතින් අපි ඒ පවුලේ සියලු දෙනාටත් ඔබ කරන සියලු රැකී ආරක්ෂා දියුණු වේවා, මෙවැනි උතුම් කාර්යය තව කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරන. ඒ වගේම මේ කිරිපිටි සඳහාත් වියලි ආහාර සඳහාත් එතුමිය අපිට දායකත්වය ලබා දුන්නා.
ඉතින් බොහොම ලොකු පින්කමකට අද සහභාගී වෙන ඔබතුමිය අවශ්‍ය දෙයක් බලලා හොඳම විදිහට අවශ්‍ය ටික අරන් දෙන්න කියලා කිව්වා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. ඒ වගේම තමයි කැනඩාවේ සිට අපිට ග්‍රේස් මහත්මිය කතා කරා. ග්‍රේස් මහත්මියත් කිව්වා මටත් මේ නිවසට යමක් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අපිට තවත් කිරිපිටි එකක් ගන්න තවත් අවස්ථාවක් ලැබුණා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා වියලි ආහාර සහ මේ සඳහා දායකත්වය ලබා දුන්නට ග්‍රේස් මහත්මිය බොහොම දුක් වුණා මේ පවුලට සිදු වෙලා තියෙන දේ ගැන. ඒ වගේම මේ අම්මගේ ධෛර්යය පිළිබඳව ගොඩක් සතුටු වුණා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමියටත් තවත් මේ වෙනි දෑ කරගන්න ධෛර්යය ලැබෙන්න ඕනේ. ඒ වගේම ඔබතුමිය මාත් එක්ක මේ දිනවල තව නිවසකටත් ආධාර උපකාර කරලා තියෙනවා. ඉතින් ඒ නිවසේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් සිට අපිට කතා කරන තවත් මහත්මියක් ඉතින් අද උදෑසන අපිට කතා කරා මේ පින්කම වෙනුවෙන් බොහොම ආදරණීය යුවලක් ඉන්න ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල. ඉතින් අපි ආදරෙන් ඒ නම් දෙක කියන්න කැමති නිර්මලා මහත්මිය සහ ජෝසප් මහත්මයා. අද දිනේදී මෙල්බන් සිට මේ අය වෙනුවෙන් යමක් කරන්න කියලා අපිට මුදල් ලැබා තිබුණා. ඉතින් අපි ඔහුත් එක්ක සාකච්ඡා කරා මේ නිවසේ මොනවාද අඩුපාඩුවක්ම පවතින්නේ කියලා. ඉතින් අපි දැක්කා මේ තාත්තට දාලා තිබු ෆෑන් එක බොහොම අපහසුතාවයෙන් සිද්ධ කරන්න වෙන ෆෑන් එකක්. ඒ වගේම තමයි එතන ලොකු අවදානමක් තියෙනවා දරු පැටියෙක් ඉන්න නිසා. අපි ඒක නිසා ඒ ෆෑන් එක අයින් කරලා අලුත් ෆෑන් එකක් අරන් ආවා මේ අම්මා මේ තාත්තා වෙනුවෙන් ඒ අවශ්‍යම දෙයක් නිසා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් සිට කතා කරපු ආදරණීය පවුලේ සියලු දෙනාටම අපි බොහොම පින් ලබා දෙනවා මේ අද දිනේදී කර උතුම් පින්කම වෙනුවෙන්. ඉතින් මෙන්න මේ අය නිසා තමයි අද දිනේදී අපි විශේෂයෙන්ම මේ නිවසට එන්න ප්‍රධානම හේතුව. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ අද අපි කවුරුත් හිතුවේ නැති හරි ආශිර්වාදාත්මක දිනයක්. මේ දිනය පිළිබඳව අපිවත් එච්චර දුරට හිතුවේ නැහැ. අපි මේ එන්නේ මේ නිවසට දෙවෙනි දවසේ. අපේ වීඩියෝ එක පළ කරලා මේ වෙනකොට පැය 24ක වගේ කාලයක් ගත වෙනකොට මට පැය 10ක් 12ක් වගේ ගත වෙනකොට කැනඩාවේ සිට කතා කරලා මේ අම්මගේ තියෙන ලොකුම බලාපොරොත්තු අම්මා මේ මොනවත් අපෙන් ඉල්ලුවේ නැහැ. අම්මා ඉල්ලුවේ මට මේ ජීවිතේ ගෙනියන්න පුළුවන්. මම ජීවිතේ කවදාවත් සැපක් විඳපු අම්මා කෙනෙක් නෙවෙයි. මම ඉස්කෝලේ යන දවසේ ඉඳලා මං වින්දේ දුක්. ඉතින් ඒ හින්දා මට දුක කියන එක මට ආය අලුතෙන් ලැබෙන්න දෙයක් නැහැ. මට දුක් විඳින්න පුළුවන්. මට මේ පවුල වෙනුවෙන් ගොඩ ගන්න මහත්තයා පුළුවන් නම් මට මහාන මැෂින් එකක් අරන් දෙන්න විතරයි කිව්වේ. ඉතින් මේ මැෂින් එක අරන් ආවෙත් මේ බඩු මුට්ටු අරන් ආවෙත් ජීවිතේ කිසිම දිනක අමතක නොවන දවසක කියන එකත් අපි අද මතක් කරන්න ඕනේ. අද දිනය හරිම විශේෂයි. හරිම උතුම් දවසක්. මේක මහා විශ්වය කියන්නේ හරි අමුතු දෙයක්. අපි මේ නිවසට මේ දිනේම එන්නේ මොන හේතුවකටද කියන එක අපි දන්නෙත් නැහැ. ඒක හරි පුදුමාකාරයි. අද තමා මේ අම්මගේ තාත්තගේ ආදරණීය උතුම්ම දවස. ඒ තමා මේ දෙන්න බැඳපු යුග දිවියට එක්කුණු දිනය ජනවාරි 20. අද නේද අම්මා? ඉතින් රිපෝටර් දඹුල්ල නාලිකාවට මිනිස්සු ඉරිසියා කරන එක මිනිස්සු වෛර කරන එක කොයිතරම් කරත් අපිට මේ විශ්වය කියන එක අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය මිනිස්සු අපිව අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට යවනවා. ඒ තමයි කියන්නේ නිවැරදි ගමනක් ගියොත් නිවැරදි දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපිට හරි සන්තෝෂයි අද දිනේදී මේ සියලු වැඩ කටයුතු කරන්න ලැබීම. ඔන්න තාත්තගේ වැඩ ටික මම පත්තු කරා ඈ. තාත්තා ඔයාගේ ඊට පන්දන් ටික මම පත්තු කරා. එහෙනම් අම්මා කපමුනේ ඈ හරි. ඉතින් ඔන්න අද අම්මටත් එදා අපිත් එක්ක අම්මගේ වීඩියෝ එකේදී අම්මා පුංචි තැනක සටහන් කරනවා ජනවාරි 20 තමයි අපි යුග දිවියට එළඹුණේ කියලා. හැබැයි කොච්චර අපේ නාලිකාවේ අකුරක් නැහැර බලන අය ඉන්නවද කියනවනම් ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒක ඇහුවට වීඩියෝ එක හැදුවට මමවත් නොදැක්ක දෙයක් අපේ කැනඩාවේ මේ මහාන මැෂිම ආරම්භ දුන්න ආදරණීය මහත්මයා දැකලා මට කතා කරලා කිව්වා. ඉතින් අපි ඔබතුමන්ට කොහොම ස්තුති කරන්නද කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ වගේම අද අම්මා අපි මේ නිවසට එනකන්වත් අම්මට යුග දිවිය ගැන මතක තියාගෙන ඉන්නවා ඇරෙන්න වෙන වැඩ තිබ්බේ නැත්තම්. හැබැයි අම්මට ඊට වඩා මේ ජීවිතේ ප්‍රශ්න රාශියයි ප්‍රශ්න කෝටියකට මුහුණ දීලා ඉන්න මොහොතක ඉතින් අපිට හැකියාවක් ලැබුණා ඒ මතක ආවර්ජනය අද දිනේදී කරන්න. විශේෂයෙන්ම අම්මයි තාත්තයි විතරක් නෙවෙයි
තාත්තගේ යාළු මිත්‍රාදීන්, ඒ වගේම අපේ පොලිසියේ සම්පත් මහත්මයා, ආදරණීය පොලිසියේ හිත මිත්‍රයා මේ සියලු දෙනාත් එක්ක එකතු වෙලා එදා එයාලා හිතුවෙත් නැතුව ඇති අපි අද දිනය මේ විදිහට මේ අයත් එක්ක සමරාවි කියලා. ඉතින් අපි ආරාධනා කරනවා අම්මට එහෙනම් මේ වැඩ කටයුත්ත පටන් ගන්න කියලා. තාත්තා ගැතිමුත් අල්ල ගන්න චුට්ටක්. අනේ හිමිට ආ තාත්තට කවන්න පුළුවන් දෙම චුට්ටක්. නිකන් කටෙන් චුට්ටක් තියන්න එන. මම කමිස් වෙන්න. මම මෙච්චර ගොඩක් ඇත්තටම සර් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩාක් අපි ඉතින් සර් ගොඩාක් අසරණ වෙලා හිටියේ. ඊට පස්සේ තමයි මේ මහත්තයාගේ යාළුවෝ ටික තමයි මේ ඒ කියන්නේ මහත්තයාට දැන් ගොඩක් කල් වුණා ඩිප්‍රෙෂන් එක කළා. ඒගොල්ලෝ දැනගෙන ඉඳලා නැහැ ඔච්චර දවසක්. ඒගොල්ලෝ සම්බන්ධ වුණ නිසා තමයි අපිට සර්ලවත් හම්බුනේ. මේ මහත්තයාගේ යාළුවෙක් තමයි සර්ලව සම්බන්ධ කරේ අපිට. අද සර් කියන්න කතා කරන්න බැහැ. සතුටුයි සර් ඇත්තටම. මෙච්චර ගොඩක් මේ වගේ දේවල් මම බලාපොරොත්තු නැහැ ඇත්තටම සර් මෙච්චර දේවල්. සෑමතෙන්ද ඇවිල්ලා කියන කම්වත් මම අපි දෙන්න හදන සරික කියලා එහෙම මතකවත් තිබ්බේ නැහැ සර් කියන කම්ම. දැන් අදට අවුරුදු කීයද? දැන් 3යි සර් අදට. අදට අවුරුදු 3. ඔව්. වෙඩින් එකකින් පස්සේ අදද මෙහෙම දෙයක් කරේ? ඔව් සර්. පළවෙනි වතාවට සර් කේක් එකක් කැපුවේ. අපිට මේ දේවල් වෙන මේ උදව් කරපු සර්ට ඒ හැම දෙයකටම උදව් කරපු හැමෝටම සර් ගොඩක් පිං සර්. අපි දෙන්න ගොඩක් ප්‍රශ්න මැද තමයි සර් ජීවත් වෙන්නේ. ජීවත් වුණෙත් මට කියන්න බැරි තරම් සතුටුයි සර් අද ඇත්තටම. මං සර්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මහන මැෂින් එක විතරයි සර්. මට ප්‍රශ්න තියෙනවා සර් ගොඩක්. ඒ වුණාට මම මහන මැෂින් එක විතරයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ සර්. මෙතෙන් එනකම් මම හිතාගෙන හිටියේ මහන මැෂින් එක ගැන විතරමයි. මේ අනිත් කිසි දෙයක් ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ සර්. මට සර් තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා සර්. මම ඒ දේවල් ගැන කිව්වේ නෑ ඇත්තටම සර්. මට ඒ වගේ දේවල් සර්ලගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ සර් ඇත්තටම. අපේ තාත්තා ඉන්න කාලේ මේ තාත්තා සනීප වුණාට පස්සේ මේ ඉඩමේ ඔප්පුව පවා සර් උකස් කරලා තියෙන්නේ. දැනටත් ඔප්පුව තියෙන බැංකුවේ සර්. දැන් මට එන්න ආදායම් මාල් කියන්නේ විටේට එනවා බැංකුවේ කට්ටිය වාරිකේ අරගෙන යන්න කියලා. තාත්තා ඔච්චර දවසක් යාට වකුගඩු ආධාර හම්බනවනේ සර්. 15000යි වාරි ගේ වුණාට එයාට 15000ක් දාගන්න තරම් තත්ත්වයක් තිබ්බේ නැහැ. එයාටත් අංශභාගය තමයි අංශභාගය හැදිලා තමයි සනීප කරගත්තේ අපි. එයාට එයාගේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් තරමට සනීප වුණා සර්. ඊට පස්සේ එයාට වකුගඩු ආධාර හම්බෙනවා සර් 5000ක්. ඒ 5000 හැම මාසෙම දැම්මා බැංකුවට ඒ ඔප්පුවට. දැම්මට පස්සේ දැන් එයා අසනීප වෙලා දැන් මාස දෙකක් විතර දැන් අපිට දාගන්න විදියකුත් නැහැ. එයාට ඒ සල්ලි ගන්න විදියකුත් නැහැ. මොකද අද හිතෙන්නේ සම්පත් මට ගොඩාක් සතුටුයි. කුමාර මහත්තයා මම හඳුනගන්න දැනට අවුරුදු 1කමාරක් වෙනවා. ඒ 1කමාර ඇතුළත අපි ගොඩාක් දේවල් කරා. කුමාර මහත්තයා ඒ තරම්ම විශ්වාස කරනවා. ඒ වගේම කුමාර මහත්තයාගේ YouTube channel එක රිපෝටර් දඹුල්ල මම හැමදාම බලන පුජ්‍යලයක්. ඒක නිසා කුමාර මහත්තයාට කොච්චර මොනතරම් ලෝකේ වටේ මේ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්නවද කියලා කියනවනම් ඒ තරම් මට සතුටුයි. මට මගේ වීරසේකර මගේ යාළුවා මට කතා කරලා කිව්වා මේ විස්තරේ කිව්වා. කියලා ඉවරලා මම කුමාර මහත්තයාට කතා කරා එදා රෑ. ඊට පහුවෙදා උදේ ආවා.
අපි ඇවිල්ලා පැය 10ක් යනකොට පැය 10ක් යන කලින් අපිට ඒ නාංගි ඉල්ලපු මහාන මැෂින් එක අපිට ලැබුණා. ඒකෙන් පුදුම සතුටක් තියෙන්නේ. කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ. ඇත්තටම මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ දඹුල්ල රිපෝටර් නාලිකාවට. මම හිතන්නේ අපි දැන් මාස දෙකක් විතර කලින් තමයි මගේ මිත්‍රයා ගැන අපිට මේ මසනීප වෙලා කියලා දැනගත්තේ. එහෙම අපිලා මගේ පාසල් මිත්‍රයාත් අපි මෙහි ආවන් පස්සේ දැනගත්තා අපේ යාළුවා වැටලා ඉන්නේ අමාරු තත්ත්වේ. ඒක තේරුම් අරගෙන මේ ගල්නෑ පොලිසිය වැඩ කරන අපේ මිත්‍රයා මාර්ගයෙන් මිතුමාව සම්බන්ධ කරන ඔබතුමා වැනි සමාජයට ආදර්ශමත් ලෙස වැඩ කටයුතු කරන නාලිකාවක් හා සම්බන්ධ වෙලා මේ පවුල ගොඩ ගන්න එතුමියට ශක්තියක් වෙන්න ලබා දුන්න පරිත්‍යාගය පිළිබඳව සානුකම්පිත වේ අනිත් ඔබතුමාගේ විදේශගත මිත්‍රයන්ගේ සහ අනුග්‍රහය මත අපි බලාපොරොත්තු නොවුනාටත් වඩා සම්පත් ප්‍රමාණයක් මේ නිවසට ගෙනීම පිළිබඳව ඩබල් රිපෝට් නාලිකාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.